හායි කොහොමද ඔයාලට? අද වීඩියෝ එකේ එඩියුකේෂනල් කන්ටෙන්ට් එකක් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ කාල භේදය ගැන කතා කළොත් ප්‍රධාන කාල තුනක් තියෙනවා. present tense, past tense සහ future tense විදියට. මේ tenses තුන ගැන කතා කරන වීඩියෝ සීරීස් එකක පළවෙනි වීඩියෝ එක තමයි අද මේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් present tense ගැන complete quick guide එකක් දෙන්න තමයි මම try කරන්නේ. present tense එහෙම නැත්නම් වර්තමාන කාලයේ ස්වරූප හතරක් forms හතරක් තියෙනවා. simple present tense, present continuous tense, present perfect tense සහ present perfect continuous tense විදියට. අපි මුලින්ම බලමු simple present tense ගැන. අපි simple present tense වාක්‍ය හදන්නේ normally subject එකට. ඒ කියන්නේ කර්තෘ පදයට verb එක එකතු කරලා. අපි මේ මොහොතේ දැන් කරමින් ඉන්න දෙයක් විස්තර කරන්න නෙමෙයි simple present tense use කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මොනවටද අපි simple present tense use කරන්නේ කියලා අපි දැන් බලමු. We can use simple present tense to describe a habitual action. ඒ කියන්නේ අපි පුරුද්දක් වශයෙන් කරන දෙයක් ගැන කියනකොට මේක use කරන්න පුළුවන්. For example, I go to office every day. මම හැමදාම කාර්යාලයට යනවා. ඒක පුරුද්දක් විදියට කරන දෙයක්නේ. Also, we can use simple present tense to describe about a regular action. ඒ කියන්නේ අපි නිතිපතා කරන දෙයක් ගැන විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන් simple present tense. උදාහරණයක් විදිහට she collects stamps. ඇය මුද්දර එකතු කරනවා. ඒ වගේම අපිට මොකක් හරි fact එකක් ගැන විස්තර කරන්නත් simple present tense use කරන්න පුළුවන්. example එකක් විදිහට this is her book. මේ තියෙන්නේ ඇයගේ පොත. තව උදාහරණයක් ගත්තොත් එimhe those are his toys. අර තියෙන්නේ ඔහුගේ සෙල්ලම් බඩු. ඒ වගේම මොකක් හරි schedule එකක් ගැන කියනකොටත් අපිට මේක use කරන්න පුළුවන්. For example, they practice dance tomorrow evening. ඔවුන් හෙට හවස නැටුම් පුරුදු වෙනවා. ඒ වගේම general truth එකක් ගැන කියනත් අපිට simple present tense use කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට earth revolves around the sun. කියන්නේ පෘථුවිය සූර්යයා වටේ පරිභ්‍රමණය වෙනවා. ඒක පොදු සත්‍යයක්නේ. ඒ වගේ දෙයක් විස්තර කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම newspaper headlines වලත් අපි simple present tense use කරනවා. For example, volcano erupts in Iceland. අයිස්ලන්තේ ගිනි කන්දක් විදාරණය වෙනවා. මේ වගේ අවස්ථාවලදී අපිට දැන් simple present tense use කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. අපි දැන් බලමු ක්‍රියාපදවල ඒකවචන ස්වරූපය හැදෙන්නේ කොහොමද කියලා. මේ ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි by the addition of s to the plural verb. කියන්නේ බහුවචන පදයට බහුවචන ක්‍රියාපදයේ අගට s අකුරක් එකතු කළා. උදාහරණයක් විදිහට play, plays, come, comes, eat, eats. ඒ වගේම හැම එකටම s එකතු කළා හරියන්නේ නැහැ. සමහර ක්‍රියාපද තියෙනවා ඒවට es එකතු කරන්න වෙනවා. උදාහරණයක් විදිහට verbs which end with h, double s, o and x. add es to obtain the singular. ඒ කියන්නේ ක්‍රියාපදේ ඉවර වෙන්නේ h අකුරෙන්. එහෙම නැත්නම් double s වලින්. එහෙම නැත්නම් o අකුරෙන්. එහෙම නැත්නම් x අකුරෙන් නම් ඒකේ ක්‍රියාපදයේ බහුවචන ස්වරූපයේ අවසානයේට අපි es තමයි එකතු කරන්නේ s නෙවෙයි. උදාහරණ විදිහට go, goes, wash, washes, fix, fixes, pass, passes. ඒ වගේම තවත් විදියක් තියෙනවා. ඒක තමයි by the addition of ies to the plural verb. කියන්නේ බහුවචන ස්වරූපයේ අගට ies එකතු වෙනවා. When the verbs which end with y follow a consonant, change the y into I and add es. ඒ කියන්නේ ක්‍රියාපදයේ බහුවචන ස්වරූපයේ y අකුරෙන් ඉවර වෙනවා නම් ඒ වගේ මේ y අකුරට කලින් තියෙන්නේ ව්‍යංජනාක්ෂරයක් නම් අපි කරන්න ඕන y අකුර අයින් කරලා ඒ වෙනුවට I සහ es එකතු කරන්න ඕන.
y වෙනුවට I දාලා es එකතු කරනවා. simply IES එකතු කරන එක තමයි මේ කරන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට cry cries. ඒ වගේම ක්‍රියාපදය y අකුරෙන් ඉවර වෙන ඊට කලින් තියෙන ස්වරාක්ෂරයක් නම් s අකුර තමයි අපි එකතු කරන්න ඕන. උදාහරණයක් විදිහට destroy destroys. එතකොට මෙන්න මේ ක්‍රම තුනට තමයි මේ ඒකවචන ස්වරූපය හැදෙන්නේ සරල වර්තමාන කාලයේදී. අපි කලින් උදාහරණ බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. she collects stamps. එතකොට අපි collects වල s අකුර දාලා තියෙනවා. ඊළඟට Earth revolves around the sun ඒක වචනයක් හින්දා ඊළඟට volcano erupts in Iceland. එතනත් s අකුර එකතු වෙලා තියෙනවා. එතකොට මේකේ exception එකක් තියෙනවා. ඒක මම negative form එක කියන්නම් ඔයාලට. Now let us focus on the negative form of the simple present tense sentences. අපි දැන් බලමු සරල වර්තමාන කාලයේ නැත යන අර්ථ එන විදිහට වාක්‍ය හදන්නේ කොහොමද කියලා. එතකොට subject එක singular නම්, කියන්නේ ඒකවචන කර්තෘ පදයක් එක්ක අපි does not තමයි use කරන්නේ. උදාහරණයක් විදිහට he, she, it එක does not තමයි use කරන්නේ. ඒ වගේම subject එක plural නම්, ඒ කියන්නේ කර්තෘ පදේ බහුවචන නම්, උදාහරණයක් විදිහට we, you, they එක අපි do not තමයි use කරන්නේ. මම ඔයාලට කිව්වා exception එකක් තියෙනවා කියලා කලින්. ඒ තමයි I කියන්නේ singular subject එකක් වුණාට අපි ඒකෙදි does not use කරන්නේ නැහැ. do not තමයි ඒ වෙනුවට use කරන්නේ. ඒ කියන්නේ I singular subject එකක් වුණාට අපි plural subject එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. උදාහරණ ගත්තොත් එහෙම she eats rice. ඒක අපි negative form එකේදී she doesn't eat rice කියලා use කරනවා. ඊළඟට they clean the garden, they don't clean the garden කියලා තමයි negative form එක එන්නේ. එතකොට I use කරොත් එහෙම අපි example එකකට I eats rice කියලා අපි කියන්නේ නැහැ. I eat rice කියලා තමයි කියන්නේ. ඒක negative form එකේදී I don't eat rice කියලා තමයි use කරන්නේ. අපි දැන් බලමු simple present tense වල question form එක කොහොමද හැදෙන්නේ කියලා. කියන්නේ ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා. එතකොට subject එක singular නම් අපි does තමයි use කරන්නේ. උදාහරණයක් විදිහට she writes a letter. ඒකේ ප්‍රශ්නයක් විදිහට හැදුවොත් අපිට කියන්න පුළුවන් does she write a letter. ඊළඟට subject එක plural නම්, කියන්නේ කර්තෘ පදේ බහුවචන නම් අපි do තමයි use කරන්නේ. example එකක් විදිහට they clean the garden කියන එක ප්‍රශ්නයක් විදිහට අපි හදන්න පුළුවන් do they clean the garden. exception එක තමයි මෙතනත් I කියන එක. I singular subject එකක් වුණාට අපි does use කරන්නේ නැහැ. do තමයි use කරන්නේ. අපි දැන් බලමු present continuous tense වාක්‍ය ගැන. මේ වාක්‍ය හැදෙන්නේ subject එකට am, is, are එකතු වෙලා ඊළඟට present participle verb එකත් එක්ක complement එක use කරනවා. present participle verb එක කියන්නේ normal verb එකට ing එකතු කළා. ing form එක තමයි present participle verb එක. අපි මේ present continuous tense use කරනවා අපි කතා කරන අවස්ථාවේ සිදුවෙමින් පවතින දෙයක් හරි නුදුරු අනාගතයේදී සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවක් දක්වන්න හරි භාවිතා කරන්න පුළුවන්. An action that is happening at the time of speaking. ඒ කියන්නේ අපි මේ කතා කරන අවස්ථාවේ සිදුවෙමින් පවතින ක්‍රියාවක්. උදාහරණයක් විදිහට I am speaking with you. මම ඔයාලත් එක්ක කතා කරමින් ඉන්නවා. She is making a cake. ඇය කේක් එකක් හදමින් ඉන්නවා. ඊළඟට an action which is planned to take place in the near future. ඒ කියන්නේ නුදුරු අනාගතයේදී කරන්න සැලසුම් කරලා තියෙන ක්‍රියාවක්. උදාහරණයක් විදිහට my best friend is coming to our house tomorrow. හෙට මගේ හොඳම යාළුවා අපේ ගෙදර එනවා. She is going to the airport tonight. ඇය අද රාත්‍රියේ ගුවන් තොටුපළට යනවා.
දැන් අපි බලමු present continuous වල negative form එකයි question form එකයි හැදෙන්නේ කොහොමද කියලා. negative form එක එහෙම නැත්නම් නැත යන අර්ථය හැදෙන්නේ am is are එක not කියන පදේ එකතු වෙලා. උදාහරණයක් විදිහට she is not making a cake. They are not playing cricket. ඊළඟට question form එක හැදෙන්නේ am is are එක subject එක එකතු වෙනවා. උදාහරණයක් විදිහට is she making a cake? ඇය කේක් එකක් හදමින් ඉන්නවද? ඊළඟට are they cleaning the garden? ඔවුන් උද්‍යානය පිරිසිදු කරමින් ඉන්නවද? එතකොට මේ විදිහට තමයි question form එක හැදෙන්නේ. අපි දැන් බලමු present perfect tense වාක්‍ය හදන්නේ කොහොමද කියලා. මේකදී අපි subject එකට has have එකතු කරලා past participle verb එකක් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ complement එක. එතකොට සමීපතම අතීත කාලය තුල කර ඇති ක්‍රියාවක් දැක්වීම සඳහා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. We use the present perfect tense to describe an action which has been done in the immediate past. For examples බැලුවොත් she has passed the examination. ඇය විභාගය සමත් වෙලා තියෙනවා. He has broken a glass. ඔහු වීදුරුවක් කඩලා තියෙනවා. එතකොට අපි දැන් බලමු මේ past participle verbs වලට examples කිහිපයක්. මේ infinitive form එක. එහෙම නැත්නම් basic form එක දාලා තියෙනවා මම මෙතන. ඊළඟට simple past form එකයි past participle form එකයි. උදාහරණයක් විදිහට eat simple past එකේනේ ate, past participle verb එකේනේ eaten. ඊළඟට no කියන එකේ simple past tense එකේනේ knew, past participle known. ඒ විදිහට see කියන verb එකේ past tense එක saw, past participle seen. sing කියන එකේ simple past tense එක තමයි sang, past participle verb එක තමයි sung. අපි දැන් බලමු present perfect tense වල negative form එක. නැත යන අර්ථය. ඒක හැදෙන්නේ has not නැත්නම් have not. example එකක් විදිහට she has not made a cake. ඇය කේක් එකක් හදලා නැහැ. They have not played cricket. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. ඊට question form එක හැදෙන්නේ has, she, have, they ඒ විදිහට. උදාහරණයක් විදිහට has she made a cake? ඇය කේක් එකක් හදලා තියෙනවද? Have they cleaned the garden? ඔවුන් උද්‍යානය පිරිසිදු කරලා තියෙනවද? අපි දැන් බලමු present tense වල අන්තිම form එක. ඒ කියන්නේ present perfect continuous tense හැදෙන්නේ කොහොමද කියන මේ වාක්‍ය. ඒවා හැදෙන්නේ subject එකට has, have ඒ වගේම been එකතු වෙනවා. ඊළඟට present participle verb එක. ඒ කියන්නේ ing form එක verb එකේ. ඒකට complement එක එකතු වෙනවා. එතකොට අතීතයේ කිසියම් අවස්ථාවක ආරම්භ වුණු ක්‍රියාවක් කාලයක් තිස්සේ දිගටම කරගෙන ඇවිත් තවමත් කරගෙන යනවා නම් ඒ වගේ වාක්‍යවලදී තමයි අපි මේ present perfect continuous tense භාවිතා කරන්නේ. We use present perfect continuous tense to describe an action that started in the past, has been going on continuously over a period of time and is still going on. ඒ කියන්නේ ඒකෙදි facts තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. කියන්නේ action එක අතීතයේදී පටන් අරන් තියෙනවා. An action that started in the past. ඊළඟට has been going on continuously over a period of time. කාලයක් තිස්සේ ඒක දිගටම කරගෙන ඇවිත් තියෙන්න ඕනේ. වගේම is still going on. තවමත් කරගෙන යන්න ඕනේ. උදාහරණයක් විදිහට I have been studying chemistry for 5 years. මම අවුරුදු 5ක් තිස්සේ රසායන විද්‍යාව ඉගෙන ගනිමින් සිටිනවා. They have been working in this office since 1997. ඔවුන් මේ කාර්යාලයේ 1997 වර්ෂයේ ඉඳලා වැඩ කරමින් ඉන්නවා. අපි දැන් බලමු present perfect continuous tense වල negative form එක හැදෙන්නේ කොහොමද කියලා. ඒක හැදෙන්නේ has not been එහෙම නැත්නම් have not been එකතු වෙලා. For example, she has not been studying in this school since 2004.
ඇය මේ පාසලේ 2004 වර්ෂයේ ඉඳන් ඉගෙන ගනිමින් ඉඳලා නැහැ. They have not been working in this paddy field since 8 am. ඔවුන් මේ කුඹුරේ උදේ 8 ඉඳලා පෙරවරු 8 ඉඳලා වැඩ කරමින් ඉඳලා නැහැ. ඊළඟට question form එක හැදෙන්නේ has වලට subject එක එකතු වෙලා ඊළඟට been එකතු වෙනවා. එහෙම නැත්නම් have වලට subject එක එකතු වෙනවා ඊට පස්සේ been. For example, have they been playing badminton since 7 am? ඔවුන් පෙරවරු 7 ඉඳලා බැඩ්මින්ටන් ක්‍රීඩා කරමින් ඉඳලා තියෙනවද? ඊළඟට has she been making a cake since 9 am? ඇය පෙරවරු 9 ඉඳලා කේක් එකක් හදමින් ඉඳලා තියෙනවද? ඒ විදිහට තමයි question form එක එන්නේ. Hope that you have got a good idea about present tense sentences. මම හිතනවා ඔයාලා present tense වාක්‍ය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. If you have any doubt, please feel free to comment. All of your suggestions, criticisms and ideas are accepted. And thank you. වගේම ඔයාලා මේ වගේ educational content තව බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා share කරන්න, like කරන්න. Thank you.